හෙල්ලෝ ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ first vlog එක විදිහට මට හිතුණා මගේ දවසක් ගෙවෙන විදිහ ඔයාලා එක්ක share කරගන්න. ඉතින් අද මම ගෙදර ඉන්න දවසක් ඇත්තටම ලොකු වැඩක් නෑ කරන්න අද but මම උදෙන්ම නැගිට්ටා මොකද මට driving practices යන්න තියෙන නිසා. ඉතින් නැගිට්ට ගමන් bed එක හදලා ඊට පස්සේ කෙලින්ම ආව මම මුණ සෝදලා දත් මැද ගන්න. ඊට පස්සේ wash එකක් දාලා මම ඉක්මනට ගියා ready වෙන්න. ඉතින් එළියට යන කලින් මම මුලින්ම අනිවාර්යයෙන්ම කරන දේ තමයි මගේ ස්කින් කෙයාර් රුටීන් එක. ඒක කරන ගමන් මම ඔයාලට මගේ විස්තර ටිකක් කියන්න. මොකද ඔයාලා මාව දන්නේ නැහැනේ තාම. ඉතින් මගේ නම සෑන්ඩ්‍රා. මට ආදරේට කට්ටිය කියන්නේ සෑන්ඩි කියලා. ඉතින් මගේ ෆැමිලි එකේ මායි, ඩැඩයි, අක්කී තමයි ඉන්නේ. අපේ අම්මි නැති වුණා චූටි කාලෙම. ඉතින් මම මේ YouTube channel එක කරන්න first reason එක තමයි මම ඇත්තටම videos edit කරන්න මාර ආසයි. විශේෂයෙන් TikTok videos එහෙම හදන්න මම මාර ආසයි. සමහර අය ඒක දකින්න නිකන් මොකද්ද මේ කරන විකාරය, මෙයාට පිස්සුද මේ විකාරය කරන්නේ. දැන් TikTok එකෙත් මම ගොඩාක් කරන්නේ comedy side එකේ වගේ ඒවා තමයි ගොඩාක් කරන්නේ. ඉතින් ඒවා දැක්කම සමහර අය වගේ හිතන ඉතින් ඇත්තටම අපිට වැඩක් නැහැ. මිනිස්සු හිතන දේවල් වැඩක් නැහැ. අපිට සතුට හිතන දේ අපි කරන්න ඕනේ. තාවෙන් කතාව මොනම ready වෙලත් ඉවරයි. මම හෙමින් රෙඩි වුණාට මට ඇත්තටම දැන් පරක්කු වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ අපේ එක්ක සිනක් එක්ක යන ගමන් ඉන්නේ. ඔන්න තැනට නම් ආවා. ඉතින් මට මෙතනින් එහාට ලොකුවට වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද ඒ අංකල් දැක්කොත් මගේ ඔළුව පලනවා. ඉතින් ප්‍රැක්ටිසස් ඉවර වෙලා දැන් මම මේ ගෙදර එන ගමන් ඉන්නේ. මේ වෙලේ නම් හොඳටම කළු කරලා තියෙන්නේ. මම බයේ ඉන්නේ. මොකද මම කුඩයක්වත් ගෙනාවේ නෑ. බයේ ඉන්නේ වහීද කියලා. ළමයි ඔන්න මම 99න් බේරුනේ. මොකද මම ආපු ගමන් ඔන්න වහින්න ගත්තා හොඳටම. මං ඇවිල්ලා පොඩක් වොෂ් එකක් දාගෙන එළියට එද්දි හොඳටම වහිනවා. ඉතින් කොහොම චුට්ටක් වෙලා වැස දිහා බලන් ඉඳලා මම ගියා ඉක්මනට කන්න. මොකද මම උදේට කාලත් නෙමෙයි ගියේ. උදේට කාලේ හිටියේ නැහැ. ඉතින් දවල්ටත් එක්ක දෙකම අල්ලලා බෙදාගත්තා හොඳ ස්පැගටි පිගානා. ඉතින් මගේ ෆේවරිට් කාටුන් එක බලන ගමන් මම දැන් මේ කනවා. මට අතරම ඊට පස්සේ කාලේ වෙරලා නිින්ද ගියා. මොකද එළියේ වහිනත් හින්දා කරන්න වෙන වැඩකුත් නැති හින්දා මට අතරම නිින්ද ගියා. ඉතින් ඊට පස්සේ නැකිටලා කම්මැලිකම යන්නත් එක්ක පොඩි වර්ක්අවුට් එකක් කරා. ලොකු එකක් නෙමෙයි පොඩි වර්ක්අවුට් එකක්. ඉතින් ඉස්සර මං ජිම් එකට ගියා. දැන් මට අතරම ටයිම් නැහැ ජිම් එකට යන්න. මොකද ඔෆිස් ඉවරලා එද්දි අතරම ටිකක් හවස් වෙනවා. ඉතින් ගොඩක් රෑ වෙන හින්දා මං අතරම දැන් ජිම් එකට යවෙන්නේ නැහැ. ඉතින් ෆ්‍රී ටයිම් එකක් හම්බුන ගමන් අනිවාර්යයෙන් මං ඉතින් වර්ක්අවුට් එකක් කරනවා ගෙදර ඉඳන්ම. මං අතරම කැමති නෑ තව වීඩියෝ එක දික් කරන්න. මට හිතෙනවා දැන් ඇති කියලා. ඉතින් ඔයාලට මේ වගේ තව වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න මගේ channel එක. ඒ වගේම comment එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක මේ වෙනකම් බලුවා නම් thank you so much. ආ vlog එකකින් හම්බෙමු. See you guys. Bye bye.